තෙරුවන් සරණයි. පින්වත්නි, ඔබත් මේ වගේ චරිතයක් තියෙන කෙනෙක්ද බලන්න. වර්තමාන සමාජයේ කෙතරම් මිනිස්සු කොට්ටාසයක් ඉන්නවද තමන්ගේ ගේ ඉස්සරහා පාර දෙපැත්ත සුද්ධ කරගන්න බැරි. කැලේ වැවිලා පාරේ යන්නත් බැරි තරමට කැලෑවෙන් වැහෙනකන් ඇස් දෙක නොපෙනුනා හා සමානව ඉන්න අය කොච්චර ඉන්නවද? ඇයි තමන්ගේ ගේ ඉදිරිපිට සුද්ධ කරගන්න බැරි? ඒකත් කවුරු හරි සුද්ධ කරලා දෙනකන් තමයි බලන් ඉන්නේ. ඇයි අපි ඕවගේ තැනකට වැටුනේ? වර්තමානයේ ඔබ හිතන් ඉන්නවද අවුරුදු 120ක් 100ක් ජීවත් වෙන්න? දැන් ආයුෂ ප්‍රමාණය 50යි 60යි 70යි නේද? මේ කෙටි කාලයට මිනිස්සු එක්ක ගහ මරාගෙන එන කොටාගෙන ඊර්ෂ්‍යා කර කර වැටවල් ගහගෙන පර්චස් ගණන් අක්කර ගණන් අල්ලගෙන ඉන්නව නේද? ඒ බිම් කඩවල් වලට ඒ බිම් අගලවල් වලට කොච්චරනම් රණ්ඩු සරුවල් වෙනවද? කොච්චරනම් නඩු කියා උසාවි යනවද මාසයකට වතාවක් හරි? ඇයි පින්වත්නි මෙහෙම? අපි මරණවා කියලා හිතේ තියාගෙන මරණානුස්සතියෙන් මරණය ගැන සීකරමින් ජීවත් වෙනවා නම් අපි කවදාවත් අනුන්ගේ දෙයකට ආසා කරන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඉඩකඩම් බදාගෙන සල්ලි දේපල බදාගෙන ජීවත් වෙන්න හිතන්නේවත් නැහැ. ඔබත් මේ දේවල් හොඳින් සිහියට අරගෙන මරණය දැක දැක ජීවත් වෙන පුද්ගලයෙකු විදිහට මරණානුස්සතියෙන් ජීවත් වෙන්න. එවිට ඔබට මේ ශරීරයෙන් පිට වෙන දවසට පිට වෙලා යන්න හරි ලේසි. තෙරුවන් සරණයි.